අපි අද හදන්න යන්නේ අශීන් අයට ලොකුම ලොකු ප්ලේ බටන් එකක්. සේයුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් ආදරේ. අපි යන්නේ නම් වීඩියෝ එකට. අපි මෙතන තමයි ගහන්න යන්නේ ලෝගෝ එක. ඔන්න අපි හාරනවා දැන් වලවල් ටික. යම්මට යාළුවා හාරනවා. හාරා කක්ගා. අපි මේක තමයි හිටවන්න හදන්නේ. පේනෝනේ මටත් වැඩි උසයි. අර අපි දෙක ගහගෙන ඉවරයි. දැන් පිටේ ගහන්න තාදී. අපි කහ පාටයක් තමයි ගහන්නේ. ඉතින් මාත් අත්තික. ඉන්නේ. ඔව් ගාන්න තමයි. ඒක තමයි ගෝ. අපි පිටේ ගහගන්න තමයි යන්නේ. එහෙනම් ගහගමු. ඊළඟට මේ වගේ අපි දෙයක් කරන්න ඕනි කාඩන් කියලා වල කමෙන්ට් කරගෙන යන්න. අනිවාර්යෙන් අපි යාට මේ වගේ ලස්සන ප්ලේ බටන් එකක් හදනවා. ඉතින් යාළුවනේ මේක කොහොම හරි අපි අචෙන් අයට පෙන්නන්න ඕනි. දැන් බෑග්ග්‍රවුන්ඩ් එකේ වැඩත් ඉවර වෙගෙන යන්නේ. ඉතින් අපි හිතනවා මගේ යාළුවෝ ටික ෂෙයා පාරක් දාලා මේක අචෙන් අයට පෙන්නන්න උදව්වක් දෙයි කියලා. අපි බෑග්ග්‍රවුන්ඩ් එක ඔක්කොම ගහගෙන ඉවරයි. අකුරු ටික ගහගන්න තියෙමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ කොළු ටික ගැම්මට ආවාර ටික ගහලා ඉවරලා මෙතන අකුරු ටික කපා ගන්න. උන්ට කිව්වා තනියෙන් යන්න කියලා. උට බෑලු ඔක්කොම ටික ආවා ඊට පස්සේ ඉතින් මේ ටික ගහ ගන්න. අකුරු ටිකක් දැන් ඔක්කොම කපාගෙන තියෙන්නේ. කාඩ්බෝඩ් ගාලා තව චුට්ටි වැඩයි තියෙන්නේ. ඔන්න එහෙනම් අවශ්‍යනයි අකුරු ටික ඔක්කොම ගියාලා තියෙනවා. අචින්නයිට ලස්සන ලෝගෝ එකකුත් ගියාලා තියෙනවා. ලෝගෝ එක පස්සේ පෙන්නන්න. එහෙනම් යම් වීඩියෝ එක. එහෙනම් මෙන්න තියෙන අකුරු ටික අපි ගහගමු. ඉතින් ලස්සනට ඒ අකුරු ඉඳන් ගහ ගන්න ඕන. අශේන් කියලා ඉස්සෙල්ලා මුඩ ගහන්න යන්නේ අපි. ඔන්න බොයිස් ඉතින් ලස්සනට අශේන් කියලා ගහ ගන්න ගමන් ඉන්නේ. පොඩ්ඩක් ඇදයි තමයි. ඒක හදන්නම් හරි හරි. අපි ඉස්සෙල්ලම අකුරු ගහපු පොඩ්ඩක් අසාර්ථකයි වගේ හින්දා අපි ලී එක ගහලා අරගෙන අඳවන්න හිතුවා. නැත්තම් අශ්වයන් කියනවා ඒ අකුර තව තැනක එස් අකුර තව තැනක එහෙනම් අපි මෙහෙම ලස්සනට ගහගෙන ගන්න හදන්නේ ශ්‍රී ලංකා කියලා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉතින් යාළුවන්ගෙන් ඉල්ලනවා subscribe පාරක් දාලා දෙන්න කියලා. ඒ වගේම දැන් 30000ක් ඉන්නවා. ඉතින් thank you ඉතින් මගේ රත්තරන් යාළුවෝ ඔක්කොටම. මේ වෙද්දි ඇත්තටම ගොඩක් වැඩි ඉවරයි. තව පොඩි වැඩයි තියෙන්නේ. ඒකත් කරගමු. ඉතින් යාළුවෝ ඔක්කොම අකුරු ටික නම් ගාලා ඉවරයි. අම්මස් ඉතින් එක අකුරක් අනිත් පැත්තට. ආය අපි අනිත් පැත්තට ගාලා දෙන්නේ. පොඩි වැරදියක්. ඉතින් අපි අනිත් පැත්තට ගමු.
ඉතින් අශේන් අයගේ විතර නෙවෙයි අශේන් අයගේ ෆැමිලි එකෙන් ෆොටෝ එකක් ගහලා තියෙනවා. ඉතින් මේක ගහගන්න විතරයි තියෙන්නේ. අපි සෙට් කරගමු. අපි එන ලෝගෙට සෙට් කරගමු. ලස්සන චූටි බබෙකුත් ඉන්නවා ඉතින්. අශේන් අයගේ බබත් එක්කම අපි ගෙනාව ෆොටෝ එකක්. ඉතින් යාළුවනේ අපි හිතපු විදිහට වැඩේ ලස්සනට වුණා. ඉතින් අශේන් අයේ ඔයා වෙනුවෙන් අපි වැඩේ කොහොම හරි කරා. We love you Ashen Sri Lanka. එහෙනම් අපි ප්ලේ බටන් එකේ වැඩි ඉවරයි. තවත් මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු. එතකම් පරිස්සමෙන්.